ඔයාටත් ඉන්නවනම් අවුරුදු 5ට වැඩි මේ වගේ පොඩ්ඩෙක් ඔන්න එයත් එක්කම ගෙදරට බඩු ගන්න යන්න පුළුවන්. එතකොට යාට ගොඩාක් දේවල් අපිට කියලා දෙන්න පුළුවන් මෙන්න මේ විදියට. බලන්නකෝ එහෙනම්. පුංචි ටොරියෙකුත් තෝරගෙන ඔන්න දැන් අපි යන්නයි හදන්නේ බඩු ගන්න. ඔන්න ලිස්ට් එකත් එයා අරගෙන යනවා. දැන් අපි බලමු එහෙනම්. බඩු ලිස්ට් එකත් ගත්තා. පොඩ්ඩොත් එක්ක shopping ගියාම සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට ඕන දේවල් ඉල්ලනවා. එහෙමනේ. හැබැයි මෙන්න මේ වගේ එයාටත් වගකීමක් දුන්නාම එයා අපිට උදව් කරනවා. ආසාවෙන් මේ දේවල් තෝරනවා. එයාටත් ගොඩක් දේවල් ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් එහෙනම් එහෙම කරලා බලන්න. මේ තියෙන්නේ අපේ බබා shopping ගියේ හැටි. 1.5 Here. 1,000. 1.5 come on. 1.5 liters. Then timbad ite. 800. Make it One enough. 1 liter. 700. 100. 750. 1,750. Yes. Ini mau bala. Ini tiyan ko. බලන්න. Gaana ko tiyan. ආදම නෙමෙයි බලන්නේ ගාන බලන්නකෝ. Weight එක බලන්න. ඒක 200. මේක හොඳයි. නෑනේ මේක තමයි බරින් වැඩි. ඉතින් බරෙන් වැඩි එකට ගන්න. බර වැඩි එකම මිල නම් මොකක්ද හොඳ? බර වැඩි. ඉතින් අපි පොඩ්ඩව නිකන් ඔහේ පිටිපස්සෙන් එක ගියා නම් එයා වටපිට යන ගමන් බලන්නේ සෙල්ලම් බඩු, টොප් චොකලට් ඒ වගේ. දැන් එයාට තියෙන බඩු ලිස්ට් එකක් දැන් එයා බලන්නේ බඩු ලිස්ට් එකේ තියෙන දේවල් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒක එයාලට හොඳ අධ්‍යාපන ක්‍රමයක්. 250 gram. 525. ප්‍රයිස් එකද? Price එක. අපි තව බලමු වෙන එකක්. හරි. මේක දැන් තියන්න. ඉතින් මේ ගමනදී එයා බඩුවල මිල, බර, ඒ වගේම කල්ලිකුත් වීමේ දින කොහෙද තියෙන්නේ කියලා ඉගෙන ගත්තා. ඒ වගේම ඒවා කියනවා. ඉතින් ඔයාලගේ පොඩ්ඩොත් එක්ක මේ විදිහට එක්කන් ගිහිල්ලා එයාලට කියලා දෙන්න ප්‍රායෝගිකව. Ready. දැන් මේක බලන්න. powder. මේක බලන්න. ටර්මරික් ගන්න ටර්මරික් ගන්න. ටර්මරික් එකක් ගන්න. කමෙන්ට් එක හොඳයිද? ඔව් ඒක හොඳයි. කාර උඩනේ තියෙන්නේ. 100. තව එකක් දෙන්න. 200 මේ මේක 50ද? 50. තව එකක් දෙන්න. 50. 50 ගමු. තව 50 එකක් දෙන්න. අදින්. ඒකට හරියද 100 හරි. මොනවද? මේ තූදුරු. පොඩ්ඩෙන් price එක මේක price එක නෑ නේ. 150. 115 මේක 120. This one. එතකොට දෙකම එකයි නේ දෙකම එකයි. මේක තමයි අඩු. මේක 15 නරක 20. හැබැයි ඉතින් කොහොම හරි පහයිනේ. ප්‍රයිස් එක බලලා ගත්තම. පහයිනවා. අර දින් තව කරන්නේ. කැට් එක ගන්න. මේක ගන්න. නෑ පුතේ ඔතගේ කම්පියුටර් එයා ඔය විදිහට ප්‍රයිස් චෙක් කරනවා, බර බලනවා, හරිම බිසි. 190. 250 නෙමෙයි 100. මේක කම්පියුටර්. 120. එහෙනම් මේක හොඳයි. මේක දෙකම 226 11 නෑ 20 25 නෑ මේ month එක 11 නැහැ මේ ෆස්ට් තියෙන්නේ මේක මේ තියෙන expiry date ඒක තමයි 2020 11 මේ දෙකම දාගන්න. දා පොඩි එකක් ගන්න. අනේ ලොකු එක ගොඩක් ගාන සවුත් උත් වෙනවා. මේ මේක තමයි
ඒක හොඳයි නේ. ආච්චි මේක දැම්මා. සෙතු ඔච්චර එකක් ඕනේ ඔච්චර එකක් ඕනේ. අර මම පුංචි යාළුවෝ දෙන්නෙකුත් හම්බ වුණා. ඔන්න ඉතින් ඒ දෙන්නත් එක්ක පොඩි රවුන්ඩ් දෙක තුනක් දිව්ව ටොරිය තවලු කරගෙනම. ඒක එපා. ඒක නෙමෙයි මේ චූටි මේ. චූටි ඕනේ. ස්ට්‍රෝබෙරි එකනේ. අනේ රැකට් එක ගාව මල් දැක්කද? කොළ වර්ග ටික අඳුන ගන්න තමයි ඔන්න හදන්නේ. මොනවද ඔය? මොකක්ද අපේ ගෙදරක් තිබ්බේ? මොනවද මේ? කොයිල? මේ අන්න ඔය. ලුණු ගොඩකින් නරක් වෙච්ච නැති ලුණු තෝරන්නේ කොහොමද කියලා මං එයාට කියලා දුන්නා. ඔන්න මටත් තෝරන්න එපා කියලා යාම බෑග් එකක් අරගෙන තෝරනවා. ඉතින් පොඩ්ඩු හරි ආසයි මේ වගේ වැඩ කරන්න. ඔන්න තක්කාලි තෝරනවා. බලන්න යාලා හරි ආසාවෙන් කරනවා. හරි සොඳුරු අත්දැකීමක් ඒගොල්ලන්ට මේක. මොකද ලොකු අය කරන වැඩනේ. ඉතින් ඔයාලත් පොඩ්ඩක්ම මේ විදිහට එක්කන් යන්න හොඳේ. ආයති බඩු අරගෙන ඉවර වෙලා එයාට උණ පොරොන්දුවක් ඉෂ්ට කරන්නත් ඔන්න සිද්ධ වුණා. බලන්නකො මොනවාද පොරොන්දුවට ඉල්ලලා තියෙන්නේ කියලා. ඉතින් අපි ගෙදර ආවා. කොම්පියුටර් ඉස්කෝලේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි ඔයාලට.